යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ බොලිවුඩ් ඉතිහාසයේ කම්පා කරවන ඒත් අවසානයේ ගැඹුරු පණිවිඩයක් දෙන සත්‍ය කතාවක් ගැනයි. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි සුන්දරත්වයෙන් සහ කලා හැකියාවෙන් ලොවම ජයගත් සීනත් අමාන් සහ ජනප්‍රිය නළුවා සංජයි ખાન. 1970 දශකයේ සීනත් අමාන් කියන්නේ ෆැෂන් අයිකන් එකක්. බෝල්ඩ්, මොඩර්න්, ෆියර්ලස්. හැමෝම ඇයව ඇඩ්මය කරපු කාලයක්. නමුත් 1980 වසරේ ඒ සියල්ල වෙනස් වෙනවා. එදා හෝටලයක් තුළ සිදුවනා කියන බිහිසුණු සිද්ධියක්. සංජේ ખાන් සහ ඔහුගේ බිරිඳ විසින් සීනත් අමාන්ට අමානුෂික ලෙස පහරදුන්නා කියන පුවත මුළු ලෝකේම කම්පා කළා. ඒ පහරදීම නිසා ඇයගේ මුහුණට ඇස්වලට බරපතල හානි. ඇය මාස ගණනාවක් රෝහලේ. සමහර වෙලාවට ඇයට නැවත ඇක්ටිං කරන්නවත් පුළුවන් වෙයිද කියලා සැකයක් තිබුණා. නමුත් මෙතනින් කතාව වෙනස් වෙනවා. ඔයා හිතන්නේ ඇය පොලිස් කම්ප්ලේන්ට් එකක් දාලා වෙන්ජ් ගත්තේ කියලාද? නෑ. ඇය කිසිවෙකුට චෝදනා කළේ නෑ. ඇය කීව එකම දේ. මට වුණ මේ දේට සොබාදහම දවසක පිළිතුරු දෙයි. කාලය ගියා. එක දිනයක්, දෙකක්, අවුරුද්දක්, දෙකක්. අවුරුදු 10ක්ම ගියා. 1990 වසරේ The Sword of ටිපු සුල්තාන් රූගත කිරීම අතරතුර ඉතා විශාල ගින්නක් ඇති වුණා. එකම මොහොතකින් 62 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ ගින්නට මැදි වුණේ සංජයි ખાન. ඔහුගේ සිරුරෙන් 65ක්ම පිච්චී ගියා. මාස 6ක් ජීවිතයත් මරණයත් අතර සටනක්. එදා ඔහුට ලැබුණු පණිවිඩයක් තිබුණා. ඔබට ඉක්මන් සුවය ලැබේවා. සීනත් අමාන්. බලන්න යාළුවනේ, ඇය රිවෙන්ජ් ගත්තේ නැහැ. ඇය හේට්‍රඩ් තියාගෙන හිටියේ නැහැ. ඇය නිහඬව ජීවිතය ඉදිරියට ගියා. ඒත් ජීවිතයම පිළිතුරු දුන්නා. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ලොකු පාඩමක් තියෙනවා. අපි කරන හොඳ හෝ නරක කවදා හරි අපිටම ආපහු එනවා. ඒ නිසා රිවෙන්ජ් එකට වඩා පේෂන්ස් එක හොඳයි. ඇංග එකට වඩා සයිලන්ස් එක බලවත්. යාළුවනේ, මතක තියාගන්න. ජීවිතය හැම විටම බැලන්ස් එකක් හදනවා. මේ කතාවෙන් අපට පෙන්වා දෙන්නේ අප කරන වැරදිවනට සොබාදහම දවසක පොලිසියට වඩා හරි අපූරුවට දඬුවම් දෙන බවයි. අපි කරන හොඳ හෝ නරක අනිවාර්යෙන්ම අප පසුපස එනවා.